මේ දැක්වෙන්නේ සමාන්තර තහඩු ධාරිත්‍රකයක ධාරිතාව ලබා දෙන සූත්‍රය. C සමාන එප්සයිලන් A බෙදීම D. C ධාරිතාව ෆැරඩ් එප්සයිලන් එම තහඩු අතර ඇති මාධ්‍යයේ පාරවේද්‍යතාව A තහඩුවල පොදු වර්ගඵලය වර්ග මීටර් D තහඩු අතර දුර මීටර්. මේක සරලව සාධනය කිරීම අවශ්‍යයි. මේ දැක්වෙන්නේ සමාන්තර තහඩු ධාරිත්‍රක කීපයක් ශ්‍රේණිගතව ඇති අවස්ථාවේදී සමක ධාරිතාව ලබා දෙන සූත්‍රය. C එම පද්ධතියේ සමක ධාරිතාව C1 C2 C3 යන ආදි වශයෙන් එක් එක් ධාරිත්‍රකවල ධාරිතා. සියලුම ධාරිතා ලැබෙන්නේ ෆැරඩ් වලින්. සාධනය අවශ්‍යයි මේ අවස්ථාවේදී. සියල්ලන්ගේම ආරෝපණ සමානයි. විභවාන්තර වෙනස්. මුළු විභවාන්තරය එක එකෙහි විභවාන්තර එකතුවෙන් ලැබෙනවා කියන පදනම අරගෙන මේක සාධනය කරන්න පුළුවන්. Q සමානයි CV යොදාගෙන. මේ දැක්වෙන්නේ සමාන්තර තහඩු ධාරිත්‍රක සමාන්තරව සම්බන්ධ කර ඇති අවස්ථාවක සමක ධාරිතාව ලැබෙන සූත්‍රය. C සමක ධාරිතාව මේ අනිත් ධාරිත්‍රකවල වෙන වෙනම ධාරිතා ආගයන්. මේ අවස්ථාවේදී සියල්ලේම විභවාන්තරය සමානයි. ආරෝපණ එකිනෙකට වෙනස්. මුළු ආරෝපණය සමානයි එක එකෙහි ආරෝපණ එකතුව බව යෙදීමෙන් මේක සාධනය කිරීම අවශ්‍යයි. මේ දැක්වෙන්නේ සන්නායක ගෝලයක කුහර හෝ ඝන සන්නායක ගෝලයක ධාරිතාව ලැබෙන සූත්‍රය. C එම ධාරිතාව ෆැරඩ් වලින් පයි 7/22 එප්සයිලන් මාධ්‍යයේ පාරවේද්‍යතාව R ගෝලයේ ආරය. මේක සාධනය පහසුවෙන් කරන්න පුළුවන් Q සමානයි CV සහ ගෝලයේ විභවය භාවිතා කිරීම මගින්. මේ දැක්වෙන්නේ ගවුස් ප්‍රමේයයට අදාළ සමීකරණය. ෆයි සමානයි Q බෙදීම එප්සයිලන්. ෆයි සංවෘත පෘෂ්ඨයෙන් පිටවන මුළු ශ්‍රාවය Q ඇතුළත ආරෝපණල වීජ එකතුව එප්සයිලන් මාධ්‍යයේ පාරවේද්‍යතාව. එතකොට මේක සංවෘත පෘෂ්ඨයේ මතදී එකම තීව්‍රතාවයක් තියෙනවා නම් E කියලා ඒ අවස්ථාවලදී අපිට ගන්න පුළුවන් විශේෂ සූත්‍රයක් තමයි ෆයි සමානයි EA. ඒ කියන්නේ එම පෘෂ්ඨයේ මතදී හැමතැනම තියෙන තීව්‍රතාව ඒ පෘෂ්ඨ වර්ගඵලය. එතකොට කූලෝම් නියමේ එක් ජනප්‍රිය ආකාරයක් තමයි මේ දැක්වෙන්නේ. ෆයි සමානයි Q බෙදීම එප්සයිලන්. ෆයි සංවෘත පෘෂ්ඨයෙන් පිටවන මුළු විද්‍යුත් ශ්‍රාවය Q ඇතුළත ආරෝපණයන්ගේ වීජ එකතුව එප්සයිලන් මාධ්‍යයේ පාරවේද්‍යතාව. මේ දැක්වෙන්නේ අපරිමිත විශාල ආරෝපිත සන්නායක තහඩුවක් අසල P ලක්ෂයක විද්‍යුත් තීව්‍රතාව ලබා දෙන සූත්‍රය. AP එම ලක්ෂයේ විද්‍යුත් තීව්‍රතාව සිග්මා මෙම ආරෝපිත තහඩුවේ පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය. පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය කියන්නේ පෘෂ්ඨයේ මත ඒකක වර්ගඵලයක ඇති ආරෝපණ ප්‍රමාණය. ඒකකයේ වර්ග මීටරයට කූලෝම්. එප්සයිලන් කියන්නේ මෙම මාධ්‍යයේ පාරවේද්‍යතාව. ඒතර තීව්‍රතාව සඳහා ඒකකයේ කූලෝමයට නිව්ටන්. මේක සාධනය අවශ්‍යයි ගවුස් ප්‍රමේය භාවිතා කරලා. මේ දැක්වෙන්නේ ආරෝපිත සන්නායක ගෝලයක් නිසා පිටත A ලක්ෂයේ හෝ පෘෂ්ඨයේ මත ආසන්න B ලක්ෂයේ හෝ ගෝලය තුල C ලක්ෂයේ විද්‍යුත් තීව්‍රතාව ලබා දෙන සූත්‍ර. මෙම ආරෝපිත සන්නායක ගෝලය කුහර හෝ ඝන අවස්ථා දෙකටම මේ සූත්‍ර වළංගුයි. පිටත ලක්ෂයේ තීව්‍රතාව EA, පෘෂ්ඨයේ මත තීව්‍රතාව EB, ගෝලය තුල ඕනෑම ලක්ෂයක තීව්‍රතාව EC වශයෙන් ලැබෙනවා. මේ සූත්‍ර ගවුස් ප්‍රමේය මගින් සාධනය අවශ්‍යයි. මේ දැක්වෙන්නේ ආරෝපිත සන්නායක ගෝලයක් නිසා පිටත A ලක්ෂයක හෝ පෘෂ්ඨයට ආසන්න B ලක්ෂයක හෝ ඇතුළත C ලක්ෂයක විද්‍යුත් විභව ලබා දෙන සූත්‍ර. R A ලක්ෂයට තියෙන දුර A
B ලක්ෂයට තියෙන දුර කේන්ද්‍රයේ සිට. ආරෝපණ සියල්ල සන්නායක ගෝලය මතයි පවතින්නේ. ධන Q කියලා අරන් තියෙන්නේ මේ ආරෝපණය. මේ සූත්‍ර සාධනය අවශ්‍ය නැහැ. මෙතනදී විභවය සන්නායක ගෝලය ඇතුළත විභවය සෑම තැනම එකම අගයක් බව විශේෂයෙන් මතක තබා ගන්න. මේ දැක්වෙන්නේ බයෝස නියමයට අදාළ රූපය. සන්නායකයක ධාරාවක් ගලන විට යම් ලක්ෂයක චුම්බක ශ්‍රාව ඝනත්වය ලබා දෙන සූත්‍රය. ඩෙල්ටා B එම ලක්ෂයේ චුම්බක ශ්‍රාව ඝනත්වය ටෙස්ලා වලින් හෙවත් වර්ග මීටරයට වේබර් වලින්. mu මෙම අවට මාධ්‍යයේ පාරගම්‍යතාව එක මාධ්‍යය අනුව වෙනස් වෙනවා. රික්තයේදී mu බිඳුව කියලා දානවා. නිරපේක්ෂ පාරගම්‍යතාව පයි 7/22 I සන්නායකයේ ගලන ධාරාව ඩෙල්ටා L සලකන කුඩා දිග තීටා දැක්වෙන කෝණය R සලකන අංශු මාත්‍රයේ ඉඳලා තියෙන දුර ලක්ෂයට ඇති දුර. මේ I ඩෙල්ටා L කියන ගුණිතයට ධාරා අංශු මාත්‍රය කියලත් හඳුන්වනවා. මේක සාධනයක් අවශ්‍ය නැහැ. මේ දැක්වෙන්නේ සන්නායක වලල්ලක ධාරාවක් ගලන විට එහි කේන්ද්‍රයේ ඇතිවන චුම්බක ශ්‍රාව ඝනත්වය ලබා දෙන සූත්‍රය. B කේන්ද්‍රයේ චුම්බක ශ්‍රාව ඝනත්වය mu මාධ්‍යයේ පාරගම්‍යතාව I ගලන ධාරාව R අරය. මේක ඉතා පහසුවෙන් සාධනය කරන්න පුළුවන් සමාන කොටස් n ගන්නකට කඩලා බයෝසවර්ණීමය යෙදීම මගින්. B චුම්බක ශ්‍රාව ඝනත්වය ටෙස්ලා වලින් I ධාරාව ඇම්පියර් වලින් R අරය මීටර් වලින්. මේක වලලු n සංඛ්‍යාවක් සහිත නම් n වලින් වැඩි කරන්නත් පුළුවන්. එතකොට B සමානයි mu ni බෙදීම 2r කියලාත් යොදන්න පුළුවන්. මේ දැක්වෙන්නේ අපරිමිත දිග ඍජු සන්නායකයක ධාරාවක් ගලන විට ආසන්න ලක්ෂයක චුම්බක ශ්‍රාව ඝනත්වය ලබා දෙන සූත්‍රය. සාධනය අවශ්‍ය නැහැ. B එම ලක්ෂයේ චුම්බක ශ්‍රාව ඝනත්වය ටෙස්ලා mu පාරගම්‍යතාව මීටරයට හෙන්රි I ධාරාව ඇම්පියර් පයි 7/22 R එම ලක්ෂයට ඇති දුර මීටර වලින්. විශේෂයෙන් මතක තබා ගන්න මේක අපරිමිත දිග අවස්ථාවට පමණයි සත්‍ය වෙන්නේ. පරිමිත දිගක් තියෙන අවස්ථාවක මේ සූත්‍රය භාවිතා කරන්න බෑ. මේක සාධනය අවශ්‍යත් නැහැ. මේ දැක්වෙන්නේ අපරිමිත දිග පරිනාලිකාවක ධාරාවක් ගලන විට අක්ෂයේ චුම්බක ශ්‍රාව ඝනත්වය ලබා දෙන සූත්‍රය. සාධනය අවශ්‍ය නැහැ. B අක්ෂයේ චුම්බක ශ්‍රාව ඝනත්වය ටෙස්ලා mu ඇතුළත පාරගම්‍යතාව මීටරයට හෙන්රි n යම් තෝරාගත් දිගක ඇති වට ගණන I පරිනාලිකාවේ ගලන ධාරාව ඇම්පියර් L එම තෝරාගත් දිග මීටර වලින්. දැන් මේක හැටියට n වෙනුවට ගන්න වෙන්නේ මේ L දිග තුල 1 2 3 4ක් තියෙන විදිහට. සමහර විට මේ n බෙදීම L කියන අගය දෙනවා ඒකක දිගකට ඇති වට ගණන කියලත්.